ඇමරිකාවේ ධනවත් චිකාගෝ නුවර අපරාධ රැල්ල දිනෙන් දිනම වැඩි වේ. නරක නෑ. ඒත් වඩා හොඳ එකක් දාන්න ඕන. කෝ බලන්න. චිකාගෝ පාලනය වන්නේ පාතාලයෙන්. ඔය තියෙන්නේ. ස්නෝවි, අපි චිකාගෝ වලට ගිහින් මේ කතාව ඇත්තද කියලා බලමු. මීළඟ පාරදීම කොතනද? නගරයේම භීෂණයෙන් ඇලලෙයි. නගරය බේරාගන්නේ කවුරුද? කියවන්න. අද පත්තරේ විශේෂ ප්‍රවෘත්තිය. මේ තියෙන්නේ පත්තරේ ලෝක පූජිත පුවත්පත් කලාවේදී ටින්ටින් චිකාගෝ නුවරට පැමිණෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ විශේෂ තොරතුරු. මේක නම් මා කරදරකාරී. මේ ටින්ටින් කියන ගොයියන මට අල්ලන්නේ නැහැ. මේක අපේ ගැන පත්තරේට එම දැම්මොත් මොකද? අපේ බිස්නස් ඔක්කොම ඉවරයි. වැදුනද? වැදුනද තාන අබෝෂ් හොඳට වැදුන. එයා එංගලන්තේ වැඩ වෙන්න ඇති. ඒ වුණාට මේ ඇමරිකාව ඇවිල්ලා කොහෙද? මේක අපේ වෙයි කියන්නේ. ස්නෝවි, ඔන්න එහෙනම් අපි චිකාගෝ වලට ආවා. ටැක්සියක්ද හොයන්නේ සර්? ඔව්. මේක යන්න පුළුවන්. මං යන්නේ ඔස්බෝන් හෝටලෙට. හොඳයි සර්. ඩ්‍රයිවර් මේ මොකද? ඒයි! යන්නේ කොයිද කියලා පෙන්වන්න බෑ. සමාවෙන්න. වැඩේ දෙල් වෙන්න යන්නේ ස්නෝවි. අපි පැනගමු. මොකක්? එන්න ස්නෝවි. පොඩ්ඩක් නවතින්න හෝ. අන්න යනවා. ඉක්මන් කරන්න. මන්නම් හිතුවා ඇපුණාම කියලා. මම පොලිසිය ඕක නවත්තනවා. හලෝ මේ ටැක්සිය වැඩේ අප්සෙට් දැන් ජාමේ බේරගන්න භූමියා යවනවා. ඒගොල්ලෝ මට 1000ක් දෙනම කිව්වා. කවුද ඒගොල්ලෝ? ඒක මට කියන්න බෑ. කිව්වොත් මරයි. එහෙම වෙන්නේ නෑ. ඔයාලට පොලිසිය ආරක්ෂාව තියෙනවා. අනේ බෑ මහත්තයෝ. මට නම් විශ්වාස නෑ. මහත්තයෝ මේකනේ මේ මොකද? ඒයි නවතිනවා. නවතිනවා. ඔහොම ඉන්නවා. හදින් යමු. අපිට මිනිහව අල්ලගත හැකියි. අනේ මන්ද ඔය ශීමාත්‍යයට පොලිසිය ගිහලා මොනවද කියන්නද කියලා බයින්න මල්ලි බයින්න. ස්තුතියි. හලෝ. කවුද මේ? හලෝ. කවුද මේ?
චාක්කුව බිම දානවා. හෙල්ලුනොත් බලාගෙන නැහැ. හෙලෝ 374 කාමරේට පොලිසිය වන්න. හරි මිස්ටර් ටින්ටින්. මිස්ටර් ස්මයිල් මන් තමයි සූකිරි කටොලවන්න එපා. ඇතුළට එන්න. ටින්ටින් මහත්තයා මං රහස් පරීක්ෂක ඇන්ඩ්‍රු. මෙච්චර ඉක්මනට ආවා. හෝටලෙන් කිව්වා ඔයාගේ උදව්වට එන්න කියලා. මේ පාතාලය තුවක්කුවකුත් අරගෙන මගේ කාමරේට ආවා. එහෙමද? එහෙනම් මම මෙයාව පොලිසියට එක්කගෙන යන්නම්. මහත්තයා ඇවිල්ලා එනම් පැමිණිල්ල දාන්නකෝ. හොඳයි මං එන්නම්. යමු. මෙතන පොලිසියක් වගේ නම් පේන්නේ නැහැ. ඒ වුණාට මෙතන තමයි පාතාල කල්ලි පිළිබඳ විමර්ශනය කරන ස්ථානය. මෙහෙම තැනක නම් වැඩ කරන එක පහසුයි. ඇත්තද? මුන්නම් පොලිස්කාරයෝ වගේ පේන්නේ නෑ ස්නෝවි. යන්න ඇතුළට. ආයිබුවන් මිස්ටර් ටින්ටින් මහත්තයා එන්න ඉඳගන්න. සුති. වා කවුද? මම බොබි ස්මයිල්. චිකාගෝ පාතාලේ OIC මහත්තයා මාම තමයි. මොනවා? පාතාලේ වයිසි? මං හිතුවා හරි මේක දාමරිකයන්ගේ ගුහාවක්. OIC මහත්තයා කාමරේට ඇවිල්ලා ඔහොම කතා කරන එක හරි නෑ. මාව මොකටද ගෙනාවේ? වෙන මොකටද ඉතින් පොඩ්ඩක් කතා කරන්න. අපි ගැන අරවා මේවා ලියන්න එපා. අපි ඒකට ඔයාට හොඳට සලකනවා ඩොලර් ලක්ෂ 2ක් අජුවට නෙමෙයි නේ. හැබැයි මාත්‍යා අපේ අයිඩියාස් එකට කැමති නැත්නම් මාත්‍යා පාංචි කූලේ ලෑස්ති කරගත්තට කමක් නැහැ. මොකද කියන්නේ? මං තර්ජන ගර්ජන වලට බය නැහැ. වල්ගාව ගන්නෙත් නැහැ. මං චිකාගෝ වලින් පිට වෙලා යන්නේ පාතාලේ ගැන හොඳ කතාවක් ලිව්වට පස්සේ. තේරුණාද? අනිත්‍යවද සංඛාරා කියන්නේ ඕක තමයි. ගේම නම් ඉතින් අපිත් ගේමටම තමයි ආ. ගෑස්! ස්නෝවි! ස්නෝවි පල්ලෙහාට වෙලා ඉන්න! පල්ලෙහාට වෙලා ඉන්න ස්නෝවි! පල්ලෙහාට! යසට තව කල් ජීවත් වෙන්න තිබ්බනේ. මොකද්ද සද්දේ? ඔයිට ඔය මාදිට මුකුත් සද්දයක් ඇහුන්නේ නැහැ. මට නම් සුවර් එකටම ඇහුණා. හැරුණොත් වැඩි තිබ්බා. අත් උස්සනවා. තුවක්කු බෙදානවා. ෆෝන් එකක් නැතුව පොලිසියට කතා කරන්නේ කොහොමද කියලා දන්නවද? කෝහේ නිකන් කයිය ගැහුවට වැඩක් නෑනේ අප්පා. නෑ බොස් මම ඔක්කොම වැඩ සූදානම් කරලා තියෙන්නේ. සූදානම් වැඩක් නෑ. ඉවර කරනවා. නැත්තම් ඔයටත් පාංශු කුලේ තමයි. හෝටලේ 37 වෙනි කාමරේ ටින්ටින් ඉන්නේ. ඔළුව සලාන් වෙන්න දෙන්න නැත්තම් මොකද මට බොස් පාංශු කුලේ ගන්න කියලා තියෙන්නේ. හරියටම තියන්න මල්ලියා. මං හිතුවා මෙහෙම වෙයි කියලා. හොඳ වෙලාවට පඹයෝ හදලා තිබ්බේ. දැන් ඉතින් උන් හිතන් ඉන්නේ අපි මැරුණා කියලානේ. එහෙනම් අපි දැන් අටෝමු උන්ට උගුල. තේරුණාද? ඉස්මයිල් මහත්තයා ආරංචියක් තියෙනවා. භාණ්ඩාගාරික බිල්පත් පටවගත්ත ලොරියක් යනවා නිවියක් වලට. වැඩේ මේකයි. පොලිස් ආරක්ෂාවක් නැතුව ඒක යන්නේ. හොරකමක් කරන්න කවුද ඉතින් ඔය වගේ කැච්ච වැඩක් කරන්න ඉන්නේ මල්ලියා? කට්ටිය ලෑස්ති කරගන්න මල්ලි. ආයි කතා දෙකක් නෑ උන් එනවා මේ ලොරිය මංකොල්ල කන්න. අර බලන්න.
බබා වගේ නැවැත්තුවා නම් බබාල වගේ බැහැලා එන්න. අතුඩ දාන්න. අතුරුදානෝ අපි පොලිසියෙන් මේ පාතාලයට ගහුනේ ඔයා හින්දායි ටින්ටින්. ඔයාට ගොඩක් ස්තුතියි. කෝ ස්මයිල් කාරයා. අද උදේ අපේ ඔත්තුකාරයෙක් ස්මයිල්ව දැකලා තියෙනවා මෙන්න මෙතෙන්දි. පේන විදිහට මිනිහා මේ කඳු කරේ හැංගිලා ඇති. හරි ලොක්කා මම මිනිහව හොයාගන්නම්කෝ. මිනිහා කොයිද මගෙන් පලින්. මටත් හිතෙනවා මේගොල්ලෝ වගේ ඇඳ ගන්න නැත්නම් හරි අප්සෙට්. කොහමද? කවුබෝයි ටින්ටි. ඊළඟට ඉතින් වාහනයක් හොයාගමු නේද? අපෝ පුළුවන් මහත්තයා මම මහත්තයාට ටික දවසකට හයර් එකට අස්වෙත් දෙන්නම්කෝ. එන්නකෝ. මේ ඉන්නේ මෙයාගේ නම බීට්‍රිස් අක්කා. බියට්‍රිස් අක්කේ. හරි මට තේරුණා. අක්කා කියපු හින්දා තරහ ගියා. ඒක නෙමෙයි වෙනස් එක් නැද්ද ගන්න. මූට කුලප්පුවක් නෑ. අපි යමු ස්නෝවි. යමු. සිතිය මේ හැටියට නම් ස්මයිල් කාරයාගේ කාමරේ තියෙන මේ කඳුවල. ටින්ටින් කොහොම කියලා මාව හොයාගත්තද මංජා? කොහොම හරි ඉතින් යන්න එපයි. යමු ඉතින්. එන්න මල්ලි ආපු එකේ දන්ශලත් වැඳගෙනම යන්නකෝ. අර තියෙන්නේ. තව ටිකයි. ගිය හොද්දත් එක්ක පරිප්පෝ. කාලම යන්න. මතයි තව පොඩ්ඩින් කම්බස්. අහෝ මෙවන් කේද වාචකයක් තවත් නොවේවා. අපරාධ ඉලන්දාරියා. අහම ඉන්න. බා මොකද හිනාව නැවතුනේ? ඔය ලස්සන හිනාව දාගෙනම දැන් යම් පොලිසියට. අර ටින්ටින් අපු දවසේ ඉඳලා බිස්නස් ඔක්කොම බැහැලා. මේ ඉන්න ටින්ටින් අපේ භාගයක්ම හිරේට එව්වා. මෙයාව වාෂ්ප කරලා දාන්න නම් මටම ගේමට බයින්ඩ වෙනවා. හරි ස්නෝවි අපි යන්. තව විනාඩි 20කින් පොලිසිය ලොක්ට හම්බෙන්න තියෙනවා. ස්නෝවි? ස්නෝවි? ඔයාගේ බල්ලා ආපහු දකින්න අවශ්‍ය නම් ජනේලෙ ළඟට ගිහිල්ලා ලේන්සුවක් වනනවා. දාමරිකයෝ මූ ස්නෝවිව පැහැරගෙන ගිහිල්ලා. මොකක් හරි උගුලක් වගේ. ටිකක් කල්පනා කරන්න. පත්තරේ හවස පත්තරේ ගන්නවද පත්තරේ මහත්තයා පත්තරයක් දෙන්නකො බලන්න. තව ටිකකින් උගුල දාන්න. ටින්ටින් හොඳ වාර්තාකාරයෙක් තමයි වුණාට මට පවර්ලා ගිය වැඩේ නම් එච්චර හොඳ නෑ.
මහත්වරුනි අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අර ටින්ටින් කියන වාර්තාකාරයා. පාතාලයන්ගේ ලොකු මීටිමක් වගේ. නොන්ඩියා ටින්ටින්ට පණිවිඩයක් තිබ්බා රෑ 9ට සල්ලි තරම් එන්න කියලා. ටින්ටිනා සල්ලි තරම් එනකොට අපේ 10ක් ඉන්නවා එයාට පූජාව දෙන්න. පොඩ්ඩෝ මෙහාට එන්න. කැමතිද 100ක් හොයාගන්න? මාතරුණි තව ටිකකින් ටින්ටිනා කම්බස්ථානයට යවනවා. ඒයි අංකල් මගේ බෝලේ මෙහාට දෙන්නකෝ ඉතින්. ඉන්නවා මං හොඳම බෝලයක් දෙන්න තමයි යාවේ. කොහෙද දුවන්නේ? ඕම ඉන්න. හිටු. තාත්තේ මට මෙයා ගහනවා. වෙලාව හරි. එහෙනම් ඉතින් මම ටින්ටින් වැඩේ ඉවර කරන්න යනවා. නන්දි. නන්දියා. හායි. ඔය මොකද්ද කරන්නේ? අයියෝ. හරි මේ කට්ටිය බුදි. ස්නෝවි 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 කොහොම ඉන්න? මං ඔයාව විනාඩියෙන් බෙර ගන්නවා. ස්නෝවි හරි හරි ඇති දැන් අපි දෙන්න විගහට පැනගමු. ඉන්නවා. ඕ නැතුව නනවකෝ. තට්ටියෝ ගේම් ක්ලෝස් එහෙනම් ලොක්කා මම ටින්ටින් මම දැන් ඉන්නේ 21න් 17 වැව පාරේ. කට්ටියත් අරගෙන එන්න. මෙහාට ආපුවම ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට පුදුම හිතෙයි. මාතරුණි වෙලාව 9:30යි. ටින්ටින් අබාවෙට ගිහිල්ලා ඇති. අපි අබාවේ සමරමු. ජය වේවා ජය වේවා ජය වේවා. එලෙන්න පොලිසිය අපි ඕගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. චිකාගෝ නුවර බේරාගත් වීරයා මෙන්න දැන් ඔබ ඉදිරියේ පිළිගන්න ජනප්‍රිය පුවත්පත් කලාවේදී ටින්ටින්. මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමග චිකාගෝ නුවර යථා තත්ත්වයට පැමිණ ඇත. ඔන්න ඔහොමලු උනේ. හෙලෝ මොනවා? ඇත්තද? මම එනවා. යමු ස්නෝවි. නැවතිලා ගිමන් හරින්න බෑ. අපෙන් වෙන්න ඕනේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. යමු ඉක්මන්